හබීස් ප්ලේට් YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද මං හදන්න යන්නේ දවස් 7ක් වුණත් ෆ්‍රිජ් එකක් නැතුව කල් තියාගන්න පුළුවන් විදිහට මාළු කරි එකක්. මේකට මාළු කිලෝග්‍රෑම් එකක්, මිරිස් කුඩු තේ හැඳි 4ක්, ගම්මිරිස් කුඩු තේ හැඳි 4ක්, අඹරගත්ත ගොරක ග්‍රෑම් 50ක්, ලුණු රස 90, කුරුඳු කුඩු වලින් තේ හැඳි 2ක්, රම්පේ, කරපිංචා. මේ අමුද්‍රව්‍ය ටික තමයි අපිට ඕමනා වෙන්නේ. දැන් අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. මුලින්ම භාජනයකට ගොරකා, මිරිස් කුඩු, ගම්මිරිස්, ලුණු, රම්පේ, කුරුඳු, කරපිංචා මේවා ටික දාගන්න. හොඳට කවලම් කරගන්න ඕනේ. මේකට අපි වතුර කෝප්ප භාගයක් එකතු කරගන්නවා. හදාගත්ත මේ මිශ්‍රණයට කපාගත්ත මාළු කෑලි ටික එකතු කරගන්නවා. හොඳට පේස්ට් එකේ දැවටෙන්න මාළු කෑලි ටික හොඳට කවලම් කරගන්න. දැන් මාළු කෑලි ටික මැටි වළඳක මේ විදිහට අසුර ගන්න. මේක මද ගින්දරේ විනාඩි 15ක් තිබුණාම ඇති. අපි හැඳි ගාන්නේ නැහැ. මේ විදිහට වළඳ සොලව ගන්නවා විතරයි කරන්නේ. ෆ්‍රිජ් එකේ නොදා දවස් 7ක් වුණත් මේක තියාගන්න පුළුවන්. ඔයා කෑමට ගන්න වෙලාවට පොඩ්ඩක් රත් කරලා ගන්න. මගේ channel එක තාම subscribe කළේ නැතිනම් subscribe කරන්න.